ඕනේ නැහැ නේ මේ දෙක. මේක අයින් කරන්න ඕනේ නේද? එකයි එතකොට. ටික ලොකු පඳුරන්නේ. ගස් පොඩි ගස් 10ක් 15ක් තියෙනවා ඒකේ. මෙතන පොඩි පඳුරක් තියෙනවා. මෙතන පොඩි පඳුරක් තියෙනවා ඒක නම් අඩුයි ගස්. 3යි. එකකට අරන් තියෙනවා. හා. අර කිලෝලෙත් තියෙනවා නේ. 4යි. 4යි. මෙතන එකකට අරන් තියෙනවා. ටික ලොකු පඳුරක්. 5යි. අරකට තියෙනවා බලන්න. මේක 6ද? නෑ නෑ මේක 6යි. මේකද? ඔව්. 6යි. මේ ටික ඔක්කොම නේ. මේකත් එකයි නේ. ඔව් එකයි. 7යි. 7යි. මේ පඳුරයි 8යි. එතන පළවෙනි ලොකු වංගුර.
මෙතන මේ ගල් අල්ලපු වංගුව මෙතන තියෙන්නේ මුල ඉඳන් පළවෙනි මීටර 1200 කණුව තිබුණ මේ හරියේ මේ පඳුර නම් දැනට ලොකු අවශ්‍යතාවයක් නැහැ. එහා කෙරෝල ඉඳන් මෙතනට එනකම්ම තිබුණ නැහැ. මේක තමයි පළවෙනි සම්බිත් එක. මේක හැමතිස්සෙම මේ විදුලි බල මණ්ඩලයෙන් උඩ ටික කපලා දානවා. ඒකට අපි මැන්න ටික ඔක්කොම තිබුණේ දෙකෙන්ටකේ මුල ඉඳලා 1690 සහ 1994. ඊට පස්සේ මෙතන තමයි 1200 කණු තිබුණේ. 1200 ඉඳලා ආපහු මුල පැත්තට මේ තාලුකු වඳුරක් තියෙනවා. අපි අරපේ ගෑරුනහම මේකත් ගන්නහම 8යි ඒක. 9. ඈ? මෙතන 9 නේ. මේක 9 වෙනි එක. අර 8යි කියලා ගන්නවා. මේක 9 වෙනි එක. මේකේ නම් ගස් 100ක් විතර තියෙනවා පෙනුමට. මේකත් පටන් ගිහිල්ලා තියෙනවා. මේකත් ගිහින් තියෙන්නේ. මේකත් සාමාන්‍ය ලොකු පඳුරක්. මේක නම් ගස් 100කට වැඩි තියෙනවා මට පේන විදියට. විශාල පඳුරක්. 10. මේක 10 ඒකට පඳුරක් හැටියට. මෙතන තව පඳුරක් තියෙනවා මේකත් කපන්න වෙනවා. ඒ ඔක්කොම එකකට ගන්න මෙතන පොඩි හිතසක් තිබුණාට 11යි. මෙතනට එනකම් මේක දෙනවා. මේක 12යි. ලොකු පඳුරක් ඒක. මෙතන මේ වංගුව මේ ගහ කපපු තැන වංගුව. මෙතන තමයි අර ලොකු ගේබියෙන් එක ගහලා තියෙන්නේ. මරාට වැටෙනවා ඔයගොල්ලෝ කරන්ට් එක. දහතුනයි කිව්වේ නේ? බලන්න. තල්ගහ මෙතන අපේ සමනල වංගු පටන් ගන්න යන්නේ. එතන තමයි ගොඩක් තියෙන්නේ. මේක 13යි. මේක 14යි. මේක ටිකක් ලොකු පඳුරු සාමාන්‍ය සයිස් එකේ. මේකෙත් ගස් 50ක් 60ක් තියෙනවා. 15යි. මෙන්න මේ දෙක නම් අපි ප්‍රූන් කරලා තියෙන්නේ. ඒකවත් පොඩි ගානක් දාගන්න වෙයි ඔයාට. දැනට පැවිලා තියෙන පොඩි ගස් ටික කපන්න.
ඔය ගිල්ලන්න හරි දැන් සමනල වංගු ඉවරයි. මෙතන බොක්කුවට කලින් තියෙන වතුරට ගහගෙන ගිය පඳුරු දෙක තියෙනවා. ඒකට ගත්තනේ. ඒකකට ගත්තේ මේ හැබැයි මේක තියෙන්නේ නම් වතුරේ. මේ කීවෙන එකද මචං? 16යි. පරිච්ඡේද මේකත් කරන්න. ඔව්. මේකත් අයින් කරන්න ඕනේ. ඒක අපි ගන්නේ නැහැ. ඒක වෙන විදිහකට තමයි අයින් කරන්නේ මැෂින් එකක් දාලා. මේ ගහත් දැන් නම් හොඳටම වැඩි. යම් ප්‍රමාණයකට අයින් කරලා කමක් නැහැ. මේක වෙන වර්ගයක ගහක්. ඒකට ගන්නේ නැහැ අපි. මේකෙන් මේ ජලපාර බ්ලොක් වෙලා මේ හැරි ක්ලොග් වෙන්න ගන්නවා. මේ මීටර් 800 ඉඳලා අපි මුල පැත්තට ඇවිදගෙන යන්නේ. මේ පඳුරු කීයද මචං? 17. පොඩි තව දෙකක් එකට තියෙනවා. මේක වෙනම දාලා තියෙනවා. 18යි. මේක නම් වතුර තියෙන්නේ උනත් ඒකත් කපන්න වෙයි. ඒක හැබැයි අර මැෂින් එක දාලා අයින් කරන එකට තමයි දා ගන්න වෙන්නේ. විස්සයිද? විස්සයි. පොඩි පඳුරුනට වෙන වෙනම තියෙන්නේ 21යි. පොඩි පඳුරු මේ පොඩි උණු වර්ගයක්. වෙනම ගයිනවද? වෙනම ගණන් කරලා තියෙනවා මුල් වෙන්නේ 23යි නේ? 22යි. 22යි 23යි. මේක නම් වතුරේ තියෙන්නේ 24යි. මේකත් අයින් කරන්න ඕනේ වතුරේ තියෙන්නේ. ඒක ගණන් කරලා. මේකත් පොඩ්ඩක් ගිහින් දෙන්න එනවනේ මේක ගොඩේ ඉඳන් කපන්න පුළුවන්. දෙකක් තියෙනවා. 25 26. එකක් නම් අපි කලින් කපපු එක. දැන් යම් ප්‍රමාණයකට වෙවිලා තියෙන්නේ. අර ඔන්නේ දෙක තියෙනවා. එතන මේ ටික නම් ජොගින් පාත් එකෙන් පොඩ්ඩක් එහාට තියෙන්නේ. ඒක නට මට බැම්ම කඩන් වැටෙනවා නම් අයින් කරමු. මේ පැත්තට පිරලා තියෙනවද දන්නේ නැහැ නේ. පිරලා ඕන නැද්ද ඒක? ඕන්නේ මචං මේක මේ පැත්තේ නම් මේක ලොකු පඳුරක් අපි සෑහෙන විශාල පඳුරක්. මේක ඕන්නේ මේක අපි අයින් කරා. මේ පඳුරු ටික ගත්තේ නැහැ. මේක ඉතින් ජොගින් පාත් එකෙන් ටිකක් එහා තියෙන්නේ. එහා පැත්තේ පස් ගොඩ ගහන පැත්ත අර වැට කෑ පඳුරුත් තියෙන හින්දා ඒක හරිය ඩික මේ හොදගෙන යන්නේ නැහැ. මෙන්න මේකත් කඩන් වැටිච්ච කෑල්ලයි. මේ ටික ඒතකොට අපි ගණන් ගන්න නැහැ. මේ පඳුරු ටික ගන්න ගයින්නේ නැහැ.
මේකත් ඕනේ නැහැ. ඔව් මේ පන්තුරත් මෙතන ඇඩිෂනල් කවර් එකක් තියෙන බ්‍රේක් තියෙනවා. අර අපි කපන්න ඕනේ නැහැ කිව්ව පන්තුරු වල ඔය හරි තියෙනවා සෑහෙන. ඒ පැත්තට ගොඩ වෙන හින්දා සෑහෙන ගොඩ බිමක් තියෙනවා ටිකක් වගේ. ඊකට මේ පන්දුර මේක ගලවන්න ඕන එක කපන්න ඕන එක 27යි මේක 27යි ඊට පස්සේ අපි මෙතන හට් එක ඒක පිටිපස්සේ තියෙන පන්දුරත් ගලවන්න ඕනේ ඒක ඕනද නැහැ? ඕනේ මචං ඒක හැබැයි එජ්ජෙක් ගොඩක් තියෙනවා. තියෙනවද වතුර පාරනම් ටිකක් ඈතින් යන්නේ එහා පැත්තට හැදේ තියෙන්නේ එහා පැත්තෙන් මේවා එන්නේ නේ ඔව්. මේක යන්නේ නැහැ මචං. මේක තියමු ඔව්. මේක ගයින් දෙපා එතකොට අපි ගත්තේ නෑ මේ එන තපවත්තුමා දනු එන්නේ එන්න මෙන්න මේ පතුර ටික ලොකු පඳුරක් ලොකු පඳුරක් මේකත් අයින් කරන්න ඕන තැනක තියෙන්නේ පොඩි ඉඩක් තියෙනවා ඒ වුණාට මේක මචං කොටසක් කරේ අයින් කරන්න මෙතන මේ පැත්තට හැරිලා තියෙන හින්දා නේ නෑ ඒක කපමු මචං. කපලා ඉවරලා තියමු. හැරිලා තියෙන්නේ නේ ඒකෙන් තියා හැරලා තියෙන එක අප්පා මේ ප්‍රූන් කරන්න. ප්‍රූන් කරන්න ඕනේ. ඔව් එතකොට මේක ඔක්කොම කැපුවොත් කමක් නැහැ. ඒතකොට ටික ටික එනවනේ. මෙන්න දැන් අපි ආවා මේ පේවිං අල්ලපු හරියට Para que é isso, coche. මේ පැත්තෙන් යන්නේ මෙතන අපේ හට් එක ගාව ඕනින් මතන් ඩිලේ එකකින් එන්නේ ටයිම් ඩිලේ එකක් තියෙනවා මේ පඳුරු නම් ගලවන්න මේක නෑනේ මචං කපන්න එක මේකනේ මේක ලොකු පඳුරක් මේක නම් ඇති වෙන්න පොළොව තියෙනවා මේකත් ඔය මේකෙන් හානියක් නෑ මෙතන නම් මේ වංගුවේ තියෙන මේක නම් අයින් කරන්න ඕනේ මේක අයින් කරලා 29යි ඒතකොට මම 29යිද මචං 20 ඈ 30යි ආ 30යි මේ තව පොඩි පාපාර පඳුරුත් තියෙනවා
මේක නම් ගස් කීප මේක පාටවල් දෙකක් මචං. ඔව් එහෙනම් 30 31 31යි කියන්නේ. පොඩි මේක ගයින් කරන්නත් ඕනේ. මේක සෑහෙන පඳුරක් ගස් ගොඩක් තියෙනවා ඒකේ. 32යි. 32යි. මේකත් අයින් කරන්න. මේකත් අයින් කරනවා 33යි. මෙතන බොහොම පොඩි ඉඩක් තියෙන මේක අයින් කරන්න වෙනවා. මෙතන පොඩි ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා මේ අර ඒක ගිහිල්ලා තියෙනවා දැන් මේක තල්ලු වෙලා තියෙන්නේ මේක. රේල් පිරි ගහලා සිල්වර් කොට හරහට දාලා 30 කීයද? 34යි නේ. 34යි. මේක ටිකක් ලොකු පඳුරක් මේකත් ගලවන්න ඕන එක. මේක ගලවන්න ඕන වෙන්නේ මෙතන මේ ප්‍රොටෙක්ෂන් එක උඩින් හැදිලා තියෙන එක තල්ලු කරන් යයි. ගේබි මේක ගිහිල්ලා තියෙන මේක අයින් කරන්න. 35යි. මේකයි 36යි මේක ගේබියන් බෝල් එකකින් කෙරවල තියෙන්නේ එතනින්. එතන හැරලා ඇත්තේ. යට හැරලා ඇත්තේ නේ? ඔව් හැල්ලා. ඔතන හැල්ලා. ට්‍රිම් කරා මේව කරා. ඔතන හැල්ලා තියෙනවා. 30 කීයද මචං? 36. ඔක් කියන්නේ මේ ගණන් කරනකොට අපි අයින් කරන්න ඕනේ වෙන මොකද කිව්වනේ. ඔව්. ඒ පොඩ්ඩක් ගණන් කරනකොට එකක් දැන්. පොඩ්ඩක් කියන්නකෝ දැන් අපි උන් කෙරවලට අවිල්ලා දෙන්නේ. මෙච්චරයි ගස් ඔක්කොම තියෙන්නේ මේ නංගි 50න් ඔය ගාන තමයි තියෙන්නේ. ඔක පොඩ්ඩක් ගණන් කරනකොට වැරදුනක් දන්නේ පොඩ්ඩක් ආපහු කවුන්ට් කරලා බලන්න. හරි. රයිට්.